හරි සුබ දවසක් සියලු දෙනාට සිනමන් අමුඩු YouTube channel එකේ ඇත්තම හොඳ වීඩියෝ එකක්. දැන් මම සාමාන්‍ය කුරුඳු කැටි වත්තරේ වල කැටි සාමාන්‍යයෙන් 6-7ක් අරගෙන ඉන්නේ. එතකොට මුලින්ම දෙයක් කියන සිනමන් අමුඩු YouTube channel subscribe කරලා share කරන හොඳ වීඩියෝ එකක්. කුරුඳු තල්න කපන මහතුරුන්ට ඉඩම් හිමියටත් ඒ වගේ කුරුඳු කපන කට්ටිය ඔය කපන කිසි දෙයක් දන්නේ නැහැ. කැත්ත මොකක්ද කියන එක දන්නේ නැහැ. හරිද? දැන් මම ඇත්තම කියනවා අපි කැටි හදන්න කම්මලට ගියාම ළඟ ඉඳන් ඕන කැත්ත හදවන්න. නැත්තම් අපි කැත්තක් හදන්නේ කියලා අහපොත ඒගොල්ලෝ හදන්නේ මොකද? ඒගොල්ලෝ ඕනේ හදනවා. දැන් මම මේ ඊයේ තරහණයක් ගිහිල්ලා මම යාර බාසුන කැත්තක් හදන්න කියලා කිව්වා. ඒතර කැත්ත හදලා තිනවා. මේ තාම කුරුඳු ගහකට ගැහුවොතින් කුරුඳු ගහ බම්පරන. මොකද හොදින් තන්නේ කරම වාහනේ නෙමෙයි යකඩ. හරි යකඩ වලින් කුරුඳු කපන්න බෑ. හේතුව මම පැහැදිලි කරන්න කුරුඳු කපනකොට මේ හොඳ වාහනේ තමයි මේ තියෙන්නේ. හරි හොඳ වාහනේ මදිනකොට තනි කරම කැත්ත සුදු වෙනවා. හරි මේ වයිදි මේ පේන පන්නර මේ තනිකර වලවල් හරි මිනිස්සු දන්නේ නැහැ රුපියල් 5000 හරි කැත්තක් හදවනවා. අන්තිමට කුරුඳු කපන්න ගියහම පස්සේ එපා වෙනවා. හරි මේ ඉතින් අතු පහින කැටි මේ ඉතින් ඒවත් හොඳ වාහනේ. හරි ඉතින් ගොඩක්ම කට්ටිය ගන්න සල්ලි හම්බ ගන්න හින්දා ඒගොල්ලන්ට අවශ්‍ය දේ තමයි ඒගොල්ලෝ දෙන්නේ. හරි එතකොට දැන් මේ කුරුඳු කපල මාස 6ක් 7ක් වගේ එනවා මේ හරියේ 8ක් විතර වගේ මේ හරියේ උඩහට යන මාස 6ක් වගේ. නමුත් අපි ඉක්මනින් ඒ කියන්නේ ළඟ කැපුවොතින් පැල ගන්න පුළුවන් නිසා අපි කුරුඳු කැපීමක් කරනවා. මේ වීඩියෝ හොඳින් බලන්න. දැන් මොකෝ මිල හොඳයි කුරුඳු වල මිල හොඳයි කියලා මාස දෙකෙන් තුනෙන් කපුණු කපන්න යන්න එපා. කුරුඳු වල මිල වෙනසක් වෙන්නේ නැහැ. ඒකින්ද මේ වීඩියෝ හොඳින් ස්කිප් නොකර බලන්න. කොහොමද කියලා මේ පැල එන්නරි හේතුව. හරි කුරුඳු ළඟ වලට ගියාම පස්සේ මේ වගේ දැන් ඊටමත් දැක්කම පස්සේ මේ ගිසරේ ගස් වලින් කපපු පැල. හරි ඒකින්ද මේ තියෙන්නේ ගිසරේ කපපු වලින් පැල. ඒතර අපි මේකස් අයින් කරාම පස්සේ ඒ වෙන පැල එනවා. හරි ඒකින්ද සාමාන්‍ය මේ තියෙන වාහනේ කැත්තකින් හරි හොඳ වාහනේ තියෙන කැත්තකින් කුරුඳු කපන්න පුළුවන් විදිය. හරි දැන් කුරුඳු කපන්න පුළුවන් විදිය කියන්නේ මේ ආකෘතිය වල කුරුඳු කපන්න අනිවාර්යයෙන්ම තව දෙයක් කියන්නම්. අපි නිතරම වැඩි වැලියුෂන් එකක් ගන්න හොඳ ප්‍රමිතියෙන් කුරුඳු හදන්න ඕනේ. ඒකින්ද කුරුඳු තල්ල මහතුරු අනිවාර්යයෙන්ම කුරුඳු ප්‍රමිතියක් අනුව හදන්න. මොකද ඉස්සරහට ඒ ඔක්කොම දේවල් වෙයි. හරිද? ඒක මුලින්ම අපි පඳුරක් කපනකොට මුලින්ම සුද්ධ කර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ ලා පැල තියෙන වගේ. හරි මෙන්න මේගේ අසු තියෙනවා සාමාන්‍යයෙන් ගහලි වෙල්ලා. හරි ඒවා පොඩක් පැහිමක් කරන්න ඕනේ. හරිද? නමුත් අපි මේ ගහ අයින් නොකර පෙන්නේ මේ ගහ මේරීමට වැඩි. ඒ හින්දා පැල ටිකක් ගන්න අමාරු. නමුත් පැල එනවා. පැල අපිට හිතන ප්‍රමාණය ගන්න බෑ. හරි මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් වාහනේ කැත්තක් කුරුඳු කපන ලස්සන කපන්න පුළුවන්. ඒ කියන්නේ ඒ විදියට. හරි ඔය හොඳින් බලන්න මේ ආකෘතිය අනිවාර්යයෙන්ම දාන්න පල්ලෙහාට මම හැමදාම විතරම කියනවා. එහෙම දැම්මොත් තමයි මේ ගහේ තියෙන වතුර සාවරය කුරුඳු තැල්නකොට වතුර සාවරයක් මේ ගහේ තියෙනවා. හරි ඒතර මේ මුලේ තියෙන වතුර උතුරනකොට අනිවාර්යයෙන්ම වතුර ගලාගෙන එන්න ඕනේ. හරි ඒ කියන්නේ වාහනේ කියන්නේ වාහනේ විදිහට වාහනේ තියෙන්න ඕනේ. ඉතින් ගොඩක් කුරුඳු කපන මහත් දන්නේ හැත්තම කියන හරිද? ටුක්ටක් මෙහෙම වදින අනිවාර්යයෙන් මේ තුඩෙන් හරි මේ පන්නරේ තියෙනවා මේ තුඩ අනිවාර්යයෙන් පන්නරේ තියාගන්න. මොකද ඒ තුඩ අවශ්‍යමයි. මේ තිරින් මෙහා පන්නරේ තියන්නේ නැහැ වල කට්ටිය. අනිවාර්යයෙන් පන්නරේ තියාගන්න ඕනේ. කුරුඳු කපනකොට මේ තුඩෙන් තමයි මේ වගේ සාමාන්‍යයෙන් ටුක්ටක් ඩැමේජ් වෙනවද හදන්නේ. හරිනේ දැක්කනේ? ඒක නිසා දැන් මේ තියෙන සාමාන්‍යයෙන් මම පෙන්නන්න ගොඩක් කට්ටිය කුරුඳු කපනකොට හරි එන්න අනිවාර්යයෙන් මේ ගිය සැරේ දාපු ලණු තියෙනවා සුද්ධ කරලා ඉවරලා. හරි පඳුරක් අනිවාර්යයෙන්ම නළුවට ලං කරලා හිටා ගන්නකො. හරි අනිවාර්යයෙන්ම කුරුඳු පඳුර සුද්ධ කරලා තීරණය කරන්න කුරුඳු කපන ගහ මොකද්ද කියන්නේ. හරි නැත්නම් ඔහේ කුරුඳු ගහ කපා ගන්න පඳුර සුද්ධ කිරීමක් කරන්න බෑ. හරි නිතරම උඩට පහින්න ලස්සනට අනිවාර්යෙන් අලුත් සිස්ටම් වලට කුරුඳු කපන්න යන්න හිටවන්න යන්න. මොකද හවුදින් දැන් මේ තනි බකට්ටයක් දාපු කුරුඳු තියෙන්නේ. දැන් ඔයාලට තේරෙන සාමාන්‍ය පඳුර සුද්ධ කරාම කපන්න ඕනම මොකද්ද කියන්නේ. දැන් මම මෙතන නෝ දැන් මේ තියෙන්නේ ඊයේ හටන් ආපු කැත්ත මේ. හරිද? ඊයේ හටන් ආපු කැත්ත මේ. ඉතින් මම බැලුවේ නෑ කොලේ උතර දීපු හින්දා ඇවිල්ලා ගෙදර මේක කරලා දැන් බැලුවේ. මෙන්න සාමාන්‍ය කුරුඳු කපනකොට බලන්න. දැන් මේ අලුතෙන් හදන කැත්ත මුවක් තියලා මේ තියෙන්නේ. කිසිම නෑ මේව පාට. ඔයාලා පේනවනේ මේ මිට. හරි අලුතෙන් හදන ආයත්ත මෙන්න හරි මේ බලන්න අන්න එනවනේ ගහේ ගහවල ගහේ පොතු හරි කැපෙන්නේ නැහැ. යකඩ වලින් කුරුඳු කපන්න බෑ. හරි එහෙනම් මෙන්න මේ පේන ගහන හයියේ නේ කුරුඳු ගහුත් ඉවරයි. නේ බලන්න කිසිම ප්‍රමිතියකට එන්නේ නැහැ. මේ යකඩ වලින් කැටි හදන්න එපා ඕගොල්ලෝ.
හරි හොඳ වාහනේ මේ තියෙන වාහනේ හොඳ වාහනේ හරිද ඒ බලන්නකෝ මේ ආයි මුකුත් නැහැ බ්ලේඩ් එක වගේ කපන්න පුළුවන් වාහනේ ඇතුලේ කුරුළු කපන ඕන ඒකෙන්ද මේ ලස්සන මේ පඳුරු පිළිවෙලට හදාගන්න හරි විතරක් මම කියන්නේ ඒකයි හරි කුරුළු කපනකොට අනිවාර්යෙන් පඳුරු සුද්ධ කරගන්න හරි සුද්ධ කරගෙන කුරුළු කපන්න හරි ඒකට කැටි වලට එකක් තමයි මම මේ කිව්වේ හරි නිතරම බලාගන්න මේක තමයි වැදගත් හරි මොට්ට වෙන්න කැපුවොතින් මේ කැටි වලින් කුරුළු පැලණම් ගන්න හම්බෙන්නේ නැහැ මහත්තයෝ ඒකින්ද මේ ආකුරිදා කුරුළු කපන්න හරි මේ ආකුරිදා කුරුළු කපන්න පැල ගන්න ඕන නම් වීඩියෝ බලන්න හරි වීඩියෝ ෂෙයා කරන්න හරි මේ දුන්නේ මොකක් කරන්නේ ඉඩම් හිමිවෙන්න සහ කුරුළු කපන මහත්තුරු තමයි දුන්නේ කුරුළු යකඩ කැටි වලින් කුරුළු කපන්න එපයි කියන එක හරි එහෙනම් සුබදා සිල්වාට